තම සාදරයෙන් පිළිගන්නවා ලංකාව වැඩිම දෙනෙක් නරඹන ජොබ් ඇඩ්වයිස YouTube නාලිකාවට. කොළඹ විශ්වවිද්‍යාලයේ කාර්යාල සහායක තනතුරු සඳහා බඳවා ගැනීම නිර්දේශන දැන් නිකුත් වෙලා තිනවා. මේ සඳහා වයස අවුරුදු 18ත් 45 අතර අපොස සාමාන්‍ය පෙළ සමත් වාට ආයුධම් කරන්න පුළුවන්. ආයුධම් පත්‍ර වාර ගන්න අවසන් දිනය වන්නේ 2026 2/6. අපි බලමු මේ තනතුරට අවශ්‍ය සුසුකම් මොනවාද කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පශ්චාත් උපාධි ඒකකයේ සේවය කිරීම සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යාල සහායක තනතුරු සඳහා සුදුසු අපේක්ෂකයන්ගෙන් ආයුධම් පත්‍ර ගෙනු ලබනවා. අපි බලමු මේ සඳහා අවශ්‍ය සුසුකම් මොනවාද කියලා. අදින පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි. අවම වශයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සම්මාන දෙකක්වත් ලබාගෙන තිබෙන්න ඕනි. ඒත් එකම ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විය යුතුයි. ආයුධම් පත්‍ර බාර ගන්න අවසන් දිනයට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. යහපත් චරිතයකින් හා මනා ශාරීරික සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුයි. පරමාදාශී අපේක්ෂකයන්ට ඡායාපටපත් කිරීම සහ ස්කෑන් කිරීම ඇතුළු කුසලතා තිබෙන්න ඕනි. මෙම තනතුරේ වැටුප කොහොමද කියලා බලමු. මූලික වැටුප 23500යි. ඊට අමතරව ජීවන වියදම් දීමනාව, රජයේ අනුමත දීමනාව, EPF, ETF ගෙවනු ලබනවා. තෝරා ගැනීම ක්‍රමවේදය වන්නේ සමග පරීක්ෂණයක් මගින්. මෙම පත්වීම කොන්ත්‍රාත් පදනම මත වන අතර මුලින් වසර කාලය සඳහා වෙනවා. කෙසේ වෙතත් තෝරාගත් අපේක්ෂකයාගේ සතුටුදායී කාර්ය සාධනය සහ කොන්ත්‍රාත් කාලය තුළ විශ්වවිද්‍යාලයේ අවශ්‍යතා මත පදනම ඔහුගේ සේවා කාලය වසර 2 දක්වා දීර්ඝ කිරීම විශ්වවිද්‍යාලයට සලකා බැලිය හැකි. සියලුම ආයුධම් පත්‍ර 2026 2/6 දින හෝ ඊට ප්‍රථම පහත අපි ලින්ක් එකක් දානවා. ඒ ලින්ක් එකේ Google ෆෝම් එක පුරවලා ඉදිරිපත් කරන්න ඕනේ. ඒත් එකම අපි ආරාධනා කරන අපේ WhatsApp සමුදායත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ලින්ක් එක පහලින් දානවා. බොහොම ස්තුතියි අපි වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මේ වෙනම තවත් රජීය රැකියාවක වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු.